හලෝ කොහොමද? ඔන්න ඉතින් ටික දවසකින් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණානේ. අවුරුදු වීඩියෝ එකකින්ම ඔයාලා හමුවට එන්න හිතුවා. ඉතින් මේ YouTube නාලිකා නරඹන ඔයාලා දන්නවා ඩිහෙන් බබා සෑම අවුරුද්දකම එයාගේ අම්මා පවුලේ අයත් එක්ක එයා කොහොමද අවුරුද්ද සමරන්නේ කියලා. ඉතින් බබාට අපි මේ දේවල් පුංචි කාලේ ඉඳන්ම පුරුදු කරේ ප්‍රායෝගිකව. අද ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් බබා කොහොමද පුණ්‍ය කාලේට පන්සලට ගියේ. එතකොට ඒ දේවල් එයාට අමුතුවෙන් අපිට උගන්වන්න වෙන්නේ නැහැ. ඉතින් 2025 අලුත් අවුරුදු උදාවේදී 13 වෙනි ඉරිදා 8:54ට පුණ්‍ය කාලය ලැබුවා. ඉතින් මේ වෙලාවේ අපි පන්සලට බබාව එක්කගෙන ගියා. ඉතින් ඒ ගමනේදී බබාගේ යාළුවෙකුත් හම්බුණා පන්සලට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ගොඩක් වෙලා පන්සලේ වැඳ පුදාගෙන තමයි ගෙදරට ආවේ. ඇත්තටම අපි දරුවන් එක්ක මේ දේවල් ප්‍රායෝගිකව සිදු කරද්දී අපි හිතමු එයාට සිංහල අවුරුද්ද ගැන ඉස්කෝලේ පාඩමකට කියලා දෙනවා කියලා. එතකොට මේ කරුණු අපිට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් වෙන්නේ නැහැ. මොකද බබාලා මේව ප්‍රායෝගිකව සිදු කරන නිසා දැන් ගොඩක් ගෙවල් මම දකිනවා මේ මෑත කාලේ පුණ්‍ය කාලේට පන්සලට එහෙම දරුවන්ව එකගෙන යන්නේ නැහැ. ඉතින් එයාලට මේ දේවල් කොහොමද එතකොට මතක හිටින්නේ? ඉතින් අපි කරන්න ඕනි බබාලත් එක්ක මේ දේවල් ප්‍රායෝගිකව සිදු කරන එක. ඉතින් බබාලා එක්ක ගොඩ වෙලාවක් අපි පන්සල් කරලා රැඳගෙන ඉඳලා තමයි ගෙදර ආවේ. ඉතින් 13 වෙනිදා පුණ්‍ය කාලේට පන්සලට ගියා වගේම 14 වෙනිදා උදේ අලුයම 4ට කලින් නැගිටලා ආහාර කිසිමේ නැකතට එතකොට යා කිරි පුරන්නත් මේ විදිහට සහභාගී වුණා. ඉතින් පල්ලෙහා අපි ඉන්න ගෙදර පල්ලෙහා තට්ටුවේ ආච්චි සීයා ඉන්නේ අපි ඉන්න උඩ. ඉතින් පල්ලෙහා ආච්චි වෙනම කෑම මේසය සකසද්දී අපිත් බබාට පුංචිට කෑම මේසයක් සකසුවා. මොකද එයාට මේ දේවල් එයා ගැටින් සිදු කරන සහ හැම දෙයක්ම එයාට හරියාකාරව පුරුදු කරන්න ඕන වෙන නිසා. ඉතින් මේ තියෙන්නේ ඒ වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් ගෙදර මේසෙන් කෑම අරගෙන ඊට පස්සේ ගියා පල්ලෙහා ගෙදරට ආච්චිගේ ආහාර අනුභව කරලා එතන එයා ආච්චි සීට වැඳලා එතකොට තෑගි බෝගි අරගෙන ආයෙත් උඩට ඇවිල්ලා එයා වැඩ අල්ලන නගතට එයාගේ පොත්පත් වලට තමයි සිදු කරේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එකේ මේ දේවල් කොහොමද සිදු කරේ කියලා දෙහින් බබා. ඉතින් ඇත්තටම බබා විතරක් නෙවෙයි එතනදී අම්මා තාත්තා අජිසි මේ හැමෝම මේ දේවල් මේ විදිහට හරියාකාරව සිදු කරන. ඉතින් බබාට ඒක
හොඳ දර්ශනයක් වුණා යක් ඉගෙන ගැනීමට. The stories that we sing, someone's waiting to be told. Act encompasses the blame. ඉතින් මේ තමයි වැඩ ඇල්ලීමට බබා කරපු දේ. එයා පොත්පත් වල වැඩ මේ විදිහට සිදු කළා. ඉතින් ඊට පස්සේ බබා සිදු කළේ අලුත් ඇඳගෙන ආච්චි ගෙදර මාමලා ගෙදර ගිහිල්ලා නෑදෑයෝ දෙවිතුන්ගේ වල ඇවිදලා කරලා එන එක තමයි. අනේ උඩ යවන්නකෝ. උඩ යවන්න. වෙන්න. උඩ ඉන්න කැරක්. අයින්නකෝ. ඉතින් නෑදෑයෝ ඔක්කොම එකතු වුණාට පස්සේ අවුරුදු තමයි මේ කියන්නේ දාරේ අපි කොහොමද මේ දේවල් සිදු කරේ කියලා වචන පත්තු කරලා බම්පත් කරලා ඉතින් බබා ගොඩාක් වෙනවා එදා අවුරුදු දවසේ. Act encompasses the blame. Watch the scenes we live unfold. Subscribe.